දෙමළ භාෂාව ඉගැන්වීමේ පස්වෙනි වීඩියෝ එකට තමයි අද ඔයාලා ඇවිත් ඉන්නේ. මම ඇත්තටම දෙමළ භාෂාව උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ අපි වාරිකික වශයෙන් බෙදෙන්නේ නැතුව සියලු දෙනාම එකට ජීවත් වෙන්න නම් දෙමළ ජනතාව මුස්ලිම් ජනතාව සිංහල දන්නවා වගේම අපි දෙමළ භාෂාව දැනගෙන තියෙන්න ඕනේ. මම මුල් පාඩම් ටික තමයි ඕගලන්ට දෙමළ අකුරු භාවිතා කරලා උගන්වන්නේ. මොකද අකුරු දැනගෙන තියෙන්න ඕනේ යම් තාක් දුරට. ඒ වුණත් දෙමළ ජනතාවගෙනුත් ගොඩක් අය දෙමළ අකුරු දන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ දැන සිටීම සෑහෙන වැදගත් වෙනවා. එතකොට භාෂාවක් කියලා කියන්නේ ශබ්ද වලින් තමයි හැදිලා තියෙන්නේ. ඒක ලොකුට කල්පනා කරන්න දෙයක් නැහැ. දැන් මම මේ ශබ්ද මාලාවක් දාන්නේ. ඒ ශබ්ද මාලාව අපි සිංහල කියලා අඳුරගෙන තියෙනවා. එතකොට වචනයක් කියලා කියන්නේ නියත වශයෙන් දාපු શબ્දයක්. ඉතින් ඒක දැන් මෙහෙම සද්ද කරපිය අරම කරපිය කියලා දෙමළ ජාතික කතා කරන විදිහට කතා කරන්න හැම කෙනාටම බෑ. ඒක මොකද දෙමළ භාෂාවේ ප්‍රභේද තියෙනවා. ඒකට කියනවා ඇක්සන්ට් කියලා ඉංග්‍රීසියෙන්. නැත්තම් ස්ලෑන්ග්ස් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන්. ස්ලෑන්ග්ස් කියලා කියන්නේ එයාලා කතා කරලා හැදිච්ච එකක්. දැන් ආච්චි කතා කරන සිංහල භාෂාව දැන් කතා කරන තරුණ කොල්ලෝ කෙල්ලෝ කතා කරන එකට වඩා වෙනස්නේ. අපි එයා භාවිතා කරන දැන් ඒකි මාර කෑල්ලක් නේ බං කියලා කිව්වොත් එimhe සිංහලෙන් ආච්චි දන්නේ නැහනේ මොකක්ද කියලා. ආච්චි දන්නේ සබන් කෑල්ල, පාන් කෑල්ල ඒ වගේ කන්නේ දන්නේ. එතකොට ඒ වගේ එක ස්ලෑන්ග් එකක්. එතකොට ඒවා අපිට පුළුවන් චිත්‍රපටි බලලා දෙමළ වීඩියෝස් බලලා අල්ලගන්න පුළුවන් ලස්සනට පිළිවෙලට. මම ඕගොල්ලන්ට ඒව ලස්සනට පිළිවෙලට දානවා. දැනට මම උගන්වගෙන ගිහින් තමයි එතෙන්ට එන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා කමෙන්ට් එකක් දාන්න, ඒ වගේම ලයික් එකක් දාන්න. එතකොට ගොඩාක් අයට මේක යන්න පටන් ගන්නවා. මම අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුළත ඕගොල්ලෝ හරියටම ඉගෙන ගත්තොත් ලංකාවේ සමස්ත සිංහල ජනතාව දෙමළ දන්න ජාතිකයක් බවට පත් වෙනවා. හරි. එහෙමනම් අද මම ඕගොල්ලන්ට උගන්වන්නේ පස්වෙනි වීඩියෝ එකෙන් මම මුල් පාඩම් වලදී අකුරු උගන්වලා වචන ඉගෙනුවානේ. වචන 60ක් 70ක් ඉගෙනුවා. දැන් අපි සරල වාක්‍යයක් පටන් ගන්න ඕනේ. මෙතනදිත් අපි දැනගන්න ඕනේ දෙමළ ජාතික නෙමෙයි කවුරු කතා කරත් කතා කරන දේවල් දෙකයි තියෙන්නේ. එකක් සිදුවීම්, අනිත් එක සිදුවීම් නොවන ප්‍රකාශ. ඒක හරියට දැනගෙන තියෙන්න ඕනේ. සිදුවීමක් කියන්නේ දැන් මං කනවා, බොනවා, නානවා, දුවනවා, පනිනවා, නටනවා. ඒවා ප්‍රධාන ක්‍රියාපදත් එක්ක තමයි යන්නේ. වැඩිපුර අපි කතා කරන්නේ ඒවයින්. මොකද මම බත් කෑවා, මම ඉගෙන ගත්තා, මම කතා කළා එහෙමනේ කියන්නේ. එතකොට ඒක තමයි වර්තමාන අතීත අනාගත කියලා බෙදෙන්නේ. එතකොට ඊට කලින් අපි දැනගෙන තියෙන්න ඕනේ නාමපදයක් විස්තර කරන්නේ කොහොමද කියන එක. එතකොට ඒක තමයි සිදුවීමක් නොවන ප්‍රකාශයක් කියලා ගන්නෙ මං. එතකොට ඉංග්‍රීසියෙන් ගත්තොත් ඇක්ෂන් එකක් සහ නන් ඇක්ෂන් එකක්. ඇක්ෂන් එකක් කියන්නේ ක්‍රියාවක්, නන් ඇක්ෂන් එකක් කියන්නේ ක්‍රියාවක් නෙමෙයි. හරි. දැන් මම මෙතන දාලා තියෙන්නේ වචන මාලාවක් එක්ක ඕගොල්ලන්ට වාක්‍ය ගොඩක් හදන්න. ඒතර වීඩියෝ එක මුල ඉඳන් අගට බැලුවේ නැත්තම් එහෙමෙන් ඇදලා බලලා මේ පොඩ්ඩක් ඩේටා ඉතුරු කරගන්න. එහෙම මේක ඉගෙන ගන්න බෑ. ඔයාලා දැනගන්න ඕනේ. මේ ඩේටා දාගෙන හොඳට පිළිවෙලකට ගෙදෙට්ට වෙලා දැන් ඔන්ලයින් පන්ති වලටම කීයක් ගන්නවද? පන්තිකට ගියාම කීයක් ගන්නවද? මේක 7-5ක් නැතුව ඉගෙන ගන්න පුළුවන් අවස්ථාවක්. එහෙනම් මේක මග අරගන්න තු හරියට කරන්න ඕනේ. හරි. ඔන්න මං වචන ටිකක් දීලා තියෙනවා මේ පැත්තේ. මෙතන තියෙනවා මේ ඉදු. අකුරු මුල ඉඳන් මතක නැත්තම් දන්නේ නැත්තම් ආයේ වීඩියෝස් නැවත නැවත බලන්න ඕනේ. ඉදු කියලා කියන්නේ මේක අතේ දොරින් යම් දෙයක් තිබුණොත් පමණක් අපිට කියන්න පුළුවන් ඉදු කියලා. එතකොට සතෙකුටත් ඉදු කියලා ගන්න පුළුවන්. ඊළඟට තමාට වඩා ඈත තියෙනවා නම් අදු. ඉදු කියන්නේ මේක, අදු කියන්නේ අරක. එතකොට පුද්ගලයෙකුට ඉදු අදු දාන්න බෑ. පුද්ගලයෙකුට වචන කිහිපයක් තියෙනවා. හොඳට බලන්න. අවන් කියලා කියන්නේ ඔහු. මේක අපිට
ගොඩාක් හිතවත් කෙනෙකුට අවන් කියන්න පුළුවන්. එනට තත්ත්වයෙන් පහත් කෙනෙකුටත් අවන් කියන්න පුළුවන්. ඉඳ වැදගත් කෙනෙකුට මේක කියන්න බැහැ. එතකොට අවන් කියලා කියන්නේ ඔහු. අවල් කියන්නේ ඇය. මේකත් ඒ වගේ එකක්. වැදගත් කෙනෙකුට අවල් කියන්නේ නැහැ. තේරුණාද? එතකොට අපිට පුළුවන් පෙම්මතියටද ළඟ ඉන්න යාළුවන්ටද ඕන කෙනෙකුට අවල් කියන එක දාන්න පුළුවන්. අවන් කියන්නේ ඔහු, අවල් කියන්නේ ඇය. බලන්න කොච්චර සද්ද දාතෑගිද? එයාලා අවන් කියනවා ඔහුට, අවල් කියනවා ඇයට. ආවල්. ඊළඟට බලන්න. තමාගේ ළඟට වඩා දැන් මේක අවන් ඉවන් කියන්නේ ටිකක් ඈත ඉන්න කෙනෙකුට. ළඟ ඉන්නවා නම් ඉවන්, ඉවල්. ඉවන් කියන්නේ මොහු. ඉවල් කියලා කියන්නේ මැය. මෙයා. එතකොට එයා මෙයා මේ තියෙන්නේ. එහෙනම් ආපහු බලන්න. අවන් කියන්නේ ඔහු. අවල් කියන්නේ ඇය. ඉවන් කියන්නේ මොහු. ඉවල් කියන්නේ මැය. තමාට වඩා තත්ත්වෙන් උසස් නම් අපි ගන්න ඕනේ මොකක්ද? ඉවර්. මේක ගොඩක් දුරට පිරිමි කෙනෙකුට දාන්නේ. ඉවර් කියන්නේ මොහු, අවර් කියන්නේ ඔහු. ඉවර් අවර්. තාත්තට ඉවර්. නේ? තාත්තා ඈත ඉන්නවනම් අවර්. ඔහු. ඊළඟට ඔයා කියන එකට අපිට ගන්න පුළුවන් නීංගල් කියලා වචනයක් තියෙනවා. නීංගල්. එච්චර අපාරු එකක් නෙමෙයි. නීංගල්. ගල් කියන්නේ කතා කරනකොට නීංග. නීංග. එතකොට මේක තමයි නිතරම යාළුවෝ හිත මිත්‍රාදීන් කතා කරන්නේ. නී කියන්නේ නුඹ කියන අදහසක් තියෙන. එතකොට පෙම්මතියට නී කියත හැකි. නේ? නී ෆිට් එකට කතා කරන වචනයක්. නැත්තම් නීංග මතක තියාගන්න පුළුවන්. නීංග එහෙම මතක තියාගන්න. එතකොට නාන් කියන්නේ මම. නාන් කියන්නේ මම. නාන් මම. දැන් අපි නාම පදයක් මෙතෙන්ට දානවා නම් ගණන් කරන්න පුළුවන් එකක් නම් දෙමළෙන් ගණන් කරනකොට දැන් 1 2 3 4 5 6 7 8 9 10 මම ගණන් කරන්න කියලා දෙනවා. ඒක බය වෙන දෙයක් නෑ. ඒක 1 2 එහෙම කතා කරන්නේ නෑ. 1 2 3 4 5 6 7 8 9 10 ඒ විදිහට යන්න ඕනේ. දැන් බලන්න ගණන් කරන්න පුළුවන් නම් ඔරු කියලා කියන්නේ එකක්. එතකොට මෙතන මන් දීලා තියෙනවා n කියන්නේ මගේ. තේරුණාද? n කියන්නේ මගේ. එතකොට ඔහුගේ ඇයගේ කියන එක අපි ඊළඟ කොටසකදී අල්ලගමු. එතකොට අවනුඩය නැත්නම් අවනුඩ, ඉවනුඩ අන්න එහෙම එකක් තමයි එන්නේ. ඊළඟට මම මෙතන දීලා තියෙන වචන සෙට් එකක්. ඕගොල්ලන්ට තනියෙන් වාක්‍ය හදලා කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න ඕනේ. කොච්චර වාක්‍ය හදන්න පුළුවන්ද කියලා බලමු. ඕගොල්ලන්ට පුළුවන් නම් වාක්‍ය 20ක් විතර ලියන්න. 50ක් ලියත හැකි මේ වචන ටික භාවිතා කරලා. බලන්න මෙතන අම්මා කියන්නේ අම්මට. අප්පා තාත්තා. ඒතර මුස්ලිම් ජාතිකයෝ අම්මට කියන්නේ උම්මා. තාත්තට කියන්නේ වාප්පා. ඒකත් පොඩ මොලේට දාගන්න ඕනි. අන්නන් කියන්නේ අයියා. අන්නා කියන්නත් පුළුවන්. අක්කා. අක්කට අක්කා. මෙතන තියෙන්නේ අරිසි. අරිසි. අරිසි කියලා කියන්නේ අරිසි. හාල්. හාල් වලට මොකද කියන්නේ? අරිසි. තැන් වලින් වචන සෙට් එක අල්ල ගන්න ඕනේ. අඩුප්පු. ලිප. අපි කන බොන තැන් වල තියෙනනේ මේ වචන ටික. අඩුප්පු. ලිප. අප්පම් කියලා කියන්නේ ආප්ප. ආමෙයි. ආමෙයි. ඉබ්බා. ආඩු එළුවා. ආඩු එළුවා. ආනි. ඇනය. ආනි කියන්නේ ඇනය. ආසිරියර් ගුරුවරයා. ඊළඟට ආරු. ආරු කියලා කියන්නේ ඇල ගංගාවක්. ඒ වගේ ගලා යන ඕනම වතුර පාරකට ආරු කියත හැකි. ඊළඟට ඉලයි කියලා කියන්නේ කොළය. ගහක කොළවලට ඉලයි කියත හැකි. ඉංජි. ඉංජි
ඉඟුරු. ඉංජි කියන්නේ ඉඟුරු. ඉඩියප්පම් ඉන්දියාප්ප. ඊරල් ඊරල් කියලා කියන්නේ අක්මාව පීකුදු. එතකොට අපි ගොඩක් මේ මස් ගන්නකොට ඊරල් කන්න ගොඩක් අය ආසයි. උණවු කියලා කියන්නේ උණවු ආහාර උණවු. උයිර් උයිර් කියලා ගොඩක් සින්දුවල දෙමළ සින්දුවල තියෙනවා උයිර්. උයිරේ කියලා සින්දුවක් තියෙන උයිර් පන. උයිර් කියන්නේ පන. ඊළඟට එරුමයි එරුමයි කියලා කියන්නේ මී හරකා. හරකට මාඩු කියත හැකි මාඩු මාඩු. එතකොට එරුමයි මයි ගන්න කතා කරනකොට ඒක ම වෙනවා. එරුම මාඩු. එරුම මාඩු කියන්නේ මී හරකා. තේරුණාද? එතකොට අපි ගන්න පුළුවන් මෙහෙම නී නුඹ ඔරු එකෙක් නම් ඔරු නී ඔරු එරුම මාඩු උඹ මී හරකෙක්. ඔන්න බලන්න පළවෙනි වාක්‍ය මෙතෙන්දිම අල්ල ගන්න පුළුවන්. නී ඔරු එරුම මාඩුඩා නේ ඩා කියන්නේ පිරිමියෙකුට කැතට අදහස ප්‍රකාශ කරනවා ඩා කීත එකකට. ගෑනු කෙනෙකුට නම් ඩී කියන්න ඕනේ. නී ඔරු එරුම මාඩු ඩී අන්න එහෙම කිව්ව ගෑනු කෙනෙකුට කියන්නේ. මී හරකියා. ඊළඟට බලන්න මෙතන තියෙන එරුම්බු කූඹියා. එරුම්බු කියන්නේ කූඹියා. ඊළඟට එන්නයි 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 කියලා කියන්නේ තෙල්. තෙල්. තේංගා කියලා කියන්නේ තේංගා මතක තියාගන්න ඕනේ. තේංගා කියන්නේ පොල්. තේංගා එන්නයි. තේංගා එන්නයි කියන්නේ පොල් තෙල්. ඒක වතු ද්‍රවිඩ ජාතික શબ્ද කරන්නේ තේංගා එන්න. තේංගෙන්න. තේංගෙන්න වේගින් શબ્ද කරනකොට. එහෙම නම් තේංගා එන්නයි පොල් තෙල්. කොක්කු කියලා කියන්නේ කොකා. ඊළඟට තක්කාලි. තක්කාලි ගෙඩියට තක්කාලි. ඊළඟට තංගයි. තංගයි කියන්නේ නංගි. තංගයි නංගි. තංගච්චි කියන්නත් පුළුවන්. තංගච්චි. ටිකක් හිතවත්කමකට කතා කරනවා නම් තංගච්චි. ඊළඟට තමිල් කියලා කියන්නේ මෙතන තමී එනෝනේ තමිල් දෙමළ. තමිල් කියලා කියන ද්‍රවිඩ. සිංගලම් සිංගලම් සිංහල සිංගලම්. ඊළඟට තොප්පි කියලා කියන්නේ තොප්පිය. තොප්පි කියන්නේ තොප්පිය. ඊළඟට කල්ලන්. කල්ලන් කියලා කියන්නේ හොරා. කල්ලන් කියන්නේ හොරා. දැන් අපි මේ ටිකෙන් වාක්‍ය ටිකක් අපි බලමු. දැන් බලන්න ඔරු දාන්නේ එකක් වුණොත්නේ. දැන් එන්නේ කිව්වම ගණන් කරන්න බෑනේ. පොල් තෙල් එකක් කියලා ගන්න බෑනේ. බෝතල් වලට දාලා ගත හැකි. එහෙනම් කොහොමද කියන්නේ? මේ තෙල් ඉදු එන්නේ. ඉදු එන්නේ. සාමාන්‍ය කතා කරන ඉදු එන්න. මේක තෙල්. මේ හාල් ඉදු අරිසි. ඉදු අරිසි. මේ හාල් බලන්න ඉදු අරිසි. අදු අරිසි අරක හාල්. තේරුණාද? එතකොට එකක් කියලා හංගවන්න පුළුවන් ඒවා. ප්‍රමාණ දක්වන ඒවාට ඔරු කිනක දාන්නේ නැහැ. අපි ගමු මෙහෙම. දැන් මේක ලිපක්. ඉදුවරු අඩුප්පු. නේ මේක ආප්පයක්. ඉදුවරු අප්පම්. මේ අපි ගත්තොත් එහෙම ඉබ්බෙක්. ඉදුවරු ආමෙයි. මේ එළුවෙක්. ඉදුවරු ආඩු. මේක ඇණයක්. ඉදුවරු ආනි. නේ එතකොට අරක ගඟක්. අදුවරු ආරු. මේක කොළයක්. ඉදුවරු ඉලෙයි. මේක ඉඟුරු. මේක ඉඟුරු කෑල්ලක්. ඉදුවරු ඉංජි. මේ ඉඩියප්පමක්. නේ එතකොට ඉදුවරු ඉඩියප්පම්. ඒක ප්‍රමාණය හැටියට අරගෙන ඉදු ඉඩියප්පම් කියන්න පුළුවන්. මේ පීකුදු. ඉදු ඊරල්. ඉදු ඊරල්. මේ පීකුදු. නේ මේ ආහාර ඉදු උණවු. උණවු කියලා කියන්නේ ආහාර. එතකොට අපි ගමු මෙහෙම. ඔහු
මගේ තාත්තා. එතකොට වැදගත් වචන දාන්න ඕනේ. ඔහු නම් our. මගේ නම් en. our en අප්පා. නේ our en අප්පා. එතකොට our කියලා ගන්න නැතුව අපිට පුළුවන් මෙහෙම. මේ මගේ අයියා. එතකොට කෙලිම ගන්න ඕනේ even en අන්නන්. ඇය මගේ අක්කා. අවල් එන් අක්කා. මේ මගේ භාර්යාව. මනවි. මෙතන නෑ එක. මනවි. ඉවල් එන් මනවි. ඔහු මගේ මහත්තයා කණවන්. එතකොට අවන් එන් කණවන්. අවන් එන් කණවන්. ඔහු මගේ මහත්තයා. එතකොට බලන්න මේක කුඩයක්. කුඩේට කියන්නේ කුඩෙයිමයි. ඉදෝරු කුඩෙයි. මේක මගේ කුඩේ. இது என் කුඩේ. මේක මගේ පොත පුත්තගම්. இது என் පුත්තගම්. இது என் පුත්තගම්. එතකොට ඔයාගේ නම් උංගලුඩය. උංගලුඩය. இது உங்களுடைய පුත්තගම්. මේක ඔයාගේ පොත. இது உங்களுடைய பேக். මේක ඔයාගේ බෑග් එක. இது உங்களுடைய කාල් සට්ටේ. කාල් සට්ටේ කියන්නේ කලිසම. இது உங்களுடைய කාල් සට්ටේ. මේක ඔයාගේ කලිසම. එහෙනම් අපි ගමු ඔයා මගේ පන නීංග නැත්නම් නී එන් උයිර් නී එන් උයිර් ඔයා මගේ පන. පැහැදිලිද? එහෙමනම් මේක බලාගෙන ඕගොල්ලන්ට වාක්‍ය ගොඩක් හදන්න පුළුවන්. බලන්න මේ මගේ ඒ කියන්නේ මේ කිව්වම ඉදු ගන්න බෑ පුද්ගලයෙකුට. ඉවන් එන් තම්බි මේ මගේ මල්ලි. ඉවල් එන් තංගයි මේ මගේ නංගි. ඊළඟ ගැටලුවක් එනවා මේක නැතාර්ථයට ගන්නෙ කොහොමද? ඒතර අපි බලමු ඉදු ඔරු අපි ගමු පුත්තගම් මේක පොතක්. එතකොට ඉදුවරු පුත්තගම් ඉල්ලෙයි. ඉල්ලෙයි කිව්වම නැතාර්ථයටපත් වෙනවා. ඉදුවරු පුත්තගම් ඉල්ලෙයි. මේක පොතක් නෙමෙයි. ඉදුවරු බෑග් ඉල්ලෙයි. මේක බෑග් එකක් නෙමෙයි. ඉදුවරු කඩිදම් ඉල්ලෙයි. කඩිදම් කියන්නේ කඩිදම්. ශබ්ද මතක තියාගන්න. කඩිදම් ලියුම. ඉදුවරු කඩිදම් ඉල්ලෙයි. මේක ලියුමක් නෙමෙයි. නේ ඉදුවරු අපි ගත්තොත් එම වීඩු ඉල්ලෙයි. වීඩු කියන්නේ ගේ. ඉදුවරු වීඩු ඉල්ලෙයි. මේක ගෙයක් නෙමෙයි. කෙටි කරලා කතා කරනකොට ඉල්ලෙයි දක්වා යන්න නැතුව ඉල්ල කියලා නවත්ත තෑගි. ඉදුවරු වීඩු ඉල්ල මේක ගෙයක් නෙමෙයි. ඉදුවරු අපි ගත්තොත් කදවු දොරට කියන කදවු. ඉදුවරු කදවු ඉල්ල මේක දොරක් නෙමෙයි. කදවු කදවු මේක කිහිප සැරයක් බලන්න. එතකොට ඔක මතක හිටිනවා. තේරුණාද? හරි. අපි මේක ඊළඟ කොටසේදී මෙහෙම අපි අල්ලගමු ප්‍රශ්නයක් හදන්නේ කොහොමද? මේක බෑග් එකක්ද? මේක කුඩයක්ද? මේ ඔයාගේ අම්මද? අපි බලමු ඒක කොහොමද හදන්නේ කියලා.